හොඳයි ශ්‍රී ලාංකික හිතවතුනි. ඔයාලා දැන් අපිව හොඳාකාරවම හඳුනනවා. විශාල පිරිසකගේ මේ වෙන විට ලොකු උනන්දුවක් තියෙනවා මේ රට ජාතිය මේ සියලු සංස්කෘතීන් ඒ වගේම සියලු අධ්‍යාපනික කටයුතු සියලු දේශපාලනික කටයුතු සහ ආර්ථික කටයුතු සාර්ථක කරගන්න ඕන. අපි ලෝකේ හොඳ නමක් දිනා ගන්න ඕන කියලා මේ ලෝකයේත් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන ලොකු හැඟීමකින් ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අයගේ පොඩි මතයක් තියෙනවා. අර මම පෙර වීඩියෝ එකේදී ඉදිරිපත් කරා අපි මේ මීට අවුරුදු 15කට උඩ ඉඳලා මේ සංවිධාන කටයුතු පවත්වාගෙන යනවා. අපි ඒවා පවතින රජයල් එක්ක සාකච්ඡාවල් ඉල්ලලා ඒ රජවල් වලට දැනුම් දීලා අපිට පක්ෂයක් විදිහට දේශපාලනයට එන්න නෙමෙයි. නමුත් මේ රට ජාතිය ගොඩ ගන්න ඕන නිසා ඒ උවමනා කරන සැලැස්මක් අපි ළඟ තියෙනවා. අපි ඒක ලබා දෙන්න කැමතියි කියලා. නමුත් ඒ අවස්ථාව අපිට නොදුන් බව මම ප්‍රකාශ කරපු වීඩියෝ එකක් ඔයාලා දකින්න ඇති. ඉතින් අපේ හුඟක් ප්‍රේක්ෂකයෝ අහලා තියෙනවා මේ ඒ ගැන කුමක් හෝ සටහනක් තියනවද කියලා. ඉතින් මම ඒවා අද ඉදිරිපත් කරන්න අපේ ලේකම්තුමනි ඔබතුමාගේ සහායය මට ලබා දෙන්න. හොඳයි. එතකොට මේ තියෙන්නේ ඔයාලා හොඳටම දන්නවා යුද්ධ සමයේදී රාජ්‍ය ආරක්ෂක ලේකම් විදිහට හිටියේ අපේ හිටපු ජනාධිපතිතුමා කෙනෙක්. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටියේ. එතකොට ඒ කාලෙදී පවා අපි මේ වැඩ කටයුතු කරගෙන ගිය බව අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ලේඛන. අපි එතනදී පවා මේ අවස්ථාව ලබා ගන්න තමයි මේ කටයුතු කරේ. හොඳට පේනවද? ඔව්. එතකොට අපි ඒ මම පෙන්වුවා වලට 2012 මේ මාසෙදී අපි කතා කරපු දේවල් පිළිබඳව. එතකොට අපි ඊළඟට මම රත්නපුර නිසා මම කුරුවිට ඉතින් මම සබරගම් පළාත් සභාවේ ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මහත්මයාට එවකටදී ලිපියක් ඉදිරිපත් කරා මට මෙහෙම අවස්ථාවක් දෙන්න. මට මේක මහරජයට කියා ගන්න වෙලාවක් ඕනේ කියලා. ඉතින් එතකොට රංජිත් බණ්ඩාර ගරු ඇමතිතුමා අපිට අවස්ථාවක් ලබා දුන්නා. පළාත් සභාවේ සාකච්ඡාවක් දුන්නා. හැබැයි ඒ තමයි එදා මෙදා තුර අපිට ලැබුණ එකම රාජ්‍ය නායකයෙක් අපිට දුන්න අවස්ථාව. ඉතින් එතුමාට අපි ගරු කරනවා. අපි හිතනවා එතුමා සමහර ලාවට ජනාධිපති පදවියක හිටියනම් එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ ඇමති ධූරයක් එතුමා දරුවා නම් රාජ්‍ය අමාත්‍ය ධූරයක් එහෙම නැත්නම් කැබිනට් අමාත්‍ය ධූරයක් එතුමා දරුවා නම් සමහරවිට මේ රට මේටි වැඩිය හොඳ අතකට යයි කියලා ගෙනියයි කියලා අපිට බලාපොරොත්තුවක් තිබුණා. මොකද හේතුව එතුමා විතරයි ජනතාවගේ මේ වගේ රාජ්‍ය මට්ටමින් කරන දෙයකට ඇහුම්කන් දෙන්න දක්ෂ සහ ඒකට සුදුසුකම් තිබුණ එකම කෙනා වෙන්නේ නැති කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒකම අපිට ලබා දුන්න අවස්ථාව තමයි මේ තියෙන්නේ. හරිද? සම්බන්ධ වුණා. එතකොට ඔබ දකින්න ඇති ඒ තමයි සබරගම් පළාත් සභාවේ ගරු අමාත්‍යතුමා තමයි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. අපි එතුමාට අදටත් මතුවටත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි වගේ කණ්ඩායමකට සාකච්ඡාවකට කැඳවලා එතුමා අපිට ලබා දුන්න දේ තමයි මේක ඕල් අයිලන්ඩ් යන වැඩක්, සමස්ත ලංකා මට්ටමේ කරන වැඩක් නිසා මම සබරගම් පළාත් සභාවේ පමණයි අමාත්‍ය ධූරයක් දරන්නේ. ඒ නිසා මම සබරගම් පළාත තුල ඕනම දෙයක් කරන්න මට හැකියාව තියෙනවා. මම ඔයාලට උදව් කරන්නම් කියලා එතුමා මේ අවස්ථාව අපිට ලබා දුන්නා. නමුත් අපිට මේ සමස්ත ලංකා වැඩ පිළිවෙලක් නිසා අපිට සිද්ධ වුණා එතුමාගෙන් ඒ අවස්ථාව සිද්ධ කරගන්න බැරි නිසා නැවත අපිට මහරජයට සම්බන්ධ වෙන්න. ඒ නැවත මහරජයට අපි සම්බන්ධ වෙනවා. ගරු ලේකම්තුමා අපිට අවස්ථාවක් දෙන්න. මේ තියෙන්නේ ඒ මහරජයට සම්බන්ධ වෙච්ච අවස්ථාවක් 2013 වසර අපි මුදල් වැය කරන්නේ නැතුව වගේ වැඩක් කරන්න පුළුවන් කියලා අපි රජයට දුන්නා. ඉතින් රජය කැමති නැද්ද දන්නේ නැහැ මුදල් වැය නොකර කරන ඒවාට. මොකද හේතුව එයාට ආසාව තියෙන මුදල් වැය කරන ඒවාට හින්දා මේ තියෙන්නේ. ඉතින් මේක හරි ගියා නම් ඔබතුමා අපිට සංඥාවක් දෙන්න ඕනේ හරි කියලා.
හරිනේ. ඉතින් ලේකම්තුමනි අපි ඊළඟ අවස්ථාව ගත්තා රාජ්‍ය අපි ලිපියක් යොමු කරලා අග්‍රාමාත්‍යතුමා මුණ ගැසෙන්න අපි අවස්ථාව ඉල්ලලා හිටියා. ඒ 2020යි පෙබරවාරි මාසේ ඉතින් අපිට එවලා තිබුණා 28 වෙනිදා ලිපියක් මේ තියෙන්නේ. එතකොට අපි සහෝදර ප්‍රේක්ෂකයෝ හිතන්නේ නැති සමහරවිට අපි මේව වචන වලට සීමා වෙච්ච එකක්ද කියලා නැත්නම් අරගලින් පස්සේ අර හතු පිපෙන්න වගේ පක්ෂ හැදුනා. පක්ෂ ලියාපදිංචි කරන්න දැම්මා. සංවිධාන හැදුනා. අර අරගලින් පස්සේ ඒ කියන්නේ මොකද හේතුව යමෙක් යමක් කරනකොට තමයි ඕනම කෙනෙක්ට උවමනාවක් ඇති වෙන්නේ යමක් කරන්න ඕනි කියලා. නමුත් අපි හැම නෙමෙයි අපි අරගලේ එන්න අවුරුදු 12කට කලින් අරගලේ දැකපු කණ්ඩායම තමයි අපි. ඉතින් අපි ඔයාලට තව ඉදිරිපත් කරන්න ලිපි ලේඛන තියෙනවා. ගරු ලේකම්තුමා අපට සහයෝගය දෙන්න. අපි ඉතින් ඔයාලා දන්නවා ඇති අපි නම නොකියුවාට බලන්න කර්මාන්ත සම්බන්ධය අමෙති දුර දරපු අය ඉතින් මේ කට්ටිය ගැන මිනිස්සු මහ පුදුමාකාර විදිහට බලාපොරොත්තු තියාගෙන හිටිය මේ රට දියුණු කරයි කියලා. මොකද හොඳ කතා බහකින් යුක්ත මහත්මයා කෙනෙක් තමයි මේ ඇමැතිතුමා. නමුත් එතුමාගේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්ලගේ වතගොත තමයි මේ තියෙන්නේ. ඉතින් එතුමන්ලා අපි වගේ කණ්ඩායමකට සම්බන්ධ වෙන්න දුන්නේ ඒ ඇමැතිතුමාට. ඉතින් ඔන්න ඔය වගේ තමයි. ඉතින් තව අපිට ලිඛිත සටහන් තියෙනවා. ඉතින් ලේකම්තුමා අපිට දිගින් දිගට මේවා ඉදිරිපත් කරනවා. අපි මේ තියෙන්නේ අපි 2021 දී ඉදිරිපත් කරපු තවත් ලිපියක්. රජයට අපි තින් පුළුවන් පුදුමාකාර විදිහට අපි එහෙස මහන්සිුනේ අපි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි. අපි ලංකාවේ මිනිස්සු එකතු වුණොත් අපි මේ වගේ ආකල්පමය වෙනසක් ඇති කරලා මේ වගේ ලොකු වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් කියලා මේ රටේ. ඉතින් රට වැසියන්ගෙන් ඡන්දය අරගෙන ඒ වගේ උසස් තැන් වලට ගියාට පස්සේ මේ රට වැසියව අමතක වෙන එක තමයි පාලකයාට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මතක් කරලා දෙන්න උත්සාහ කරලා උනන්දු වුණත් අපිට අවස්ථාව උදා වුණේ නැහැ. ඉතින් ඒ වගේ අපි මෙතින් අපි ඉදිරිපත් කරලා තියෙන සංදේශයක් මගින් ඉදිරිපත් කරා මේ අවස්ථාව අපි ලබා ගන්න. අපිත් එක්ක පුංචි හරි ගනුදෙනුවකට එනවද කියලා මේ සාකච්ඡාවල් පවත්වා ගන්න. ඉතින් ගනුදෙනුවක් කියන්නේ මේ මුදල් ගනුදෙනුවම නෙමෙයි සාකච්ඡාමය ගනුදෙනුවක්. මේ සාකච්ඡා කරන්න එතුමන්ලා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එතුමන්ලාට අත්වෙච්ච ඉරණම ඔයාලා දන්නවා. මහ විශාල සෙනගක් ඇවිල්ලා අර සීම්පුල් වල ගිහින් සබන් ගාලා නාලා මහ විශාසයක් රටේ කරා. ඒව ලෝකයේ දැනගත්තා දැක්කා. අපේ රටේ නැවත වෙන දෙයක් සිදු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඔයාලා දැක ගන්න ඇති මේ වෙනකොට ඒ සාක්ෂි ලිඛිත මේ සාක්ෂි මොකද හේතුව අපි ලියපු ලියුම් නෙමෙයි ඒ ආයතන වලින් අපට ලැබෙන සලසපු ලියුම්. ඉතින් අපි 2010 මේ වැඩසටහන ආරම්භ කරලා 2012 13 වෙනකොට අපි ළඟ රට හදන්න උවමනා කරන සියලු සැලසුම් හදලා අවසන් කරලා තමයි අපි මේ වෙනකම් රටේ දුක් විඳගෙන පදනම පවත්වගෙන එන්නේ. ඉතින් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා මේ රටේ ඔයාලා හැම දෙනෙක්ගේම උදව් උපකාර මත අපි අනාගතයේදී මේ රට ජයග්‍රහණය කරන්න ඔයාලගේ සියලුම සිතුම් පැතුම් ඉටු කරන්න ඔයාලගේ අනාගත දරු කැල වෙනුවෙන් මේ රටේ තියෙන ඒ භෞතික සම්පත් මෞන සම්පත් නිසි කළමනාකාරීත්වයකට යොදවලා අපි මේ රටට සංවර්ධනය උදා කරනවා දියුණුව උදා කරනවා. දියුණුව සංවර්ධනය කියන්නේ ආර්ථිකය කියලා සල්ලි කියලා රුපියල් 7 කියලා හිතන්න එපා. ඒව ඇවිල්ලා අපේ පදනමේ තියෙන අවසාන අංගයේ පමණයි. ඊට ඉහළින් මේ රටක හැදෙන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ රටේ විනාශ වෙච්ච දේවල් ඒ සියල්ල ගොඩනගා ගන්න අපි මේ වෙන විට සියලු සැලසුම් හදලා අවසానයි. ඒ නිසා ඔයාලා කවුරුත් එක්ක මේ වෙන විට උනන්දුවෙන් පසු වෙනවා කියලා අපිට දැනෙනවා. අපිට තියෙන ප්‍රතිචාරات එක්ක අපි ඔයාලා හැම කෙනෙක්ටම
බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී අපි සමාජ සුබ සාධක සහ ආර්ථික සංවර්ධන පදනම.